ඔය නලේ තරගාවෙන් පොඩ්ඩක් අදට මිරිකුවාම හිරවිච්ච ටික එළියට එනවා. ඔච්චර වෙලා මොකද කරන්නේ? මේ නලයක් හිර වෙලා ඒක සුද්ධ කරනවා. හදිසියක් නෑ. එළියට එන්නකෝ. මාත් ඉතින් අවුරුදු ගාණක් ඔය නලේ සුද්ධ කරනවානේ. ඇයි? මග හිර වෙලාද? නෑ පොඩ්ඩක් විතරයි. මං ඇතුළට ඇවිල්ලා ඔය නලේ සුද්ධ කරන්නද නැත්නම් ඔයා එළියට එනවද? නෑ ඔයා එන්න එපා. මං යනවා ඉක්මනට. ඉන්න. මේ අද ළමයි දෙන්නම ගෙදරට. ඉතින් කියන්නේ රෑට ඉතින් සද්දපත් ඇහෙනවනේ. ඔව් ඉතින් දවල්ට ටීවී කරාගෙන දාගන්න පුළුවන් නේද? කෙලින් ඉන්නත් බෑ දිගෑරෙන්නත් බෑ. දන ගහන්නත් බෑ උඩ පනින්නත් බෑ. විකුණන්නේ මස් උනාට ඉතින් ලේ මසට නහර වෙලින් හැදිලා තියෙන්නේ. ඩැඩ්ලි මොකද මම බොරුවට කෑ ගහන්නේ? මේ ඊට පස්සේ මේ කාමරේට ඕන එකෙක් දාගනි. ගොළු බෙල් වැරෙන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? හතර වටේ ගිහිල්ලා බෙඩ් ෂීට් වලයි තුවාවලයි සේවල දිලිසෙනවා හැමතැනම. කාලකන් ගොළු බෙල්. ඉතින් පිරිබිකම හතර වටේ ගාවගෙන ගියාම ගෑනු අපියෝ නෙව හොදන්න. හරි. මම උඩන් ඉඳලා මගේ මේ කියලා දෙන්නම්. ඉවරයි. ප්‍රෝටීන් ඌනතාවයට මස් මාළු කනවා වෙනුවට සව්කන්ජි පොවන එකද? හැම එකටම සව්කන්ජි හරියන්නේ. සමහරුන්ට ඔක්කාරයට එනවා. ඊට පස්සේ මෙතන බොළු බෙල්ල මදිවට කබරේ. හරි. බං. වඹුඩ පුළුවන් දේවල් නෙවෙයිනේ. අනේ මේ ඩඩ්ලි. කාමරේ ඉන්න අඩුවට බෑ ඇත්ත. ඒත් ඉතින් මම මෙතන නිකන් ඉන්නේ නැනේ කියක් හරි ගෙවනවනේ. ආව විදිහට පිළිවෙලට තියලා යන්න ගියාපන්. අමනුස්ස රස්සාවක් කරාට අඩුතරම නිදා ගන්න එක හරි මිනිස්සෙක් විදිහට නිදා ගන්න එපා. අනේ ගිහින් එන්නේ බං. බාද ගොඩක් අමාරුයි. මාත්‍යගෙන් සල්ලි එපා. ඩඩ්ලිගේ ගාන විතරක් දීලා යන්න. වාදි වැඩ හොඳයි. මාත්‍යත් පුරුදුකාරයෙක් කියලා නම් තේරුණා. කොච්චර පුරුදුකාරයෙක් වුණත් වැඩක් නැහැ. හොඳ හිතක් නැත්තම්. මෙහෙට එන ගොඩාක් උන්තෙමිල ගියා මිසක් මමත් එමින් ආසයක් කියලා හිතුවේ නැහැ. ඔයාට ආස නැද්ද දෙන්නත් එක්ක කොහරි ගිහිල්ලා තනි වෙලා ඉන්න? මං වාගේ නම්බුව රකින්න එපා. මම මුවාට පරිස්සම් වෙන්න කියලා මම වාගේ හිරියොතක් බින්දලා හරියන්නේ නැහැනේ. මොනවද සමහර ඉරිසියා කරන්නේ? ඔයාගේ නැති මනුස්සකමක්, ඔයාගේ නැති තෙතමනයක් ඒ මනුස්සයා ළඟ තිබුණා. ඒක වෙන්න කිව්වේ උගෙන් ඉඳ දාගෙන කතා කරා. ඉරිසියාව ඇති වෙන්නේ ආදරය කරන එක. තමසමට ආදරය නැතුව මොකද ඔය ඉරිසියා කරන්නේ? මාත් කල්පනා කරන එක තමයි තමුසුගේ දාන බලුවට මම මොකද ඉරිසිය හිතෙන්නේ කියලා. මොකද්ද ඔය ඉරිසියාව? මොකද්ද ඉරිසියාව? හරි එන තමුස ඔච්චර ඉරිසියා නම් කියනවා මම මේ ඔක්කොම මගුල් අතර දාලා එන්න තමුස මම බඳිනවකෝ. ඒකට කොල්ලා ඌට ඕන දෙයක් වෙච්ච දේ. අරුගානු මගෙන් ගැලවිලා ගිය දේ. ඔච්චර ආත්මාර්ථකාමීකමක් තියෙනවනම් ඔච්චර කැපවීමක් කරන්න පුළුවන් නම් මාව බැඳහම්. මම මේ ඔක්කොම අතරලා දාලා උඹත් එක්ක ඉන්න. උඹ ඔය කියන ඔක්කොම කැට කතා ටික අහගෙන ඉන්න. උඹට බඩුව බැට උඹ ඕන මගුලක් කියහම මං අහගෙන ඉන්න. එතකොට හරිනේ. තමන්ට ඇත්තට ආදරය කරන කෙල්ලෙක් අවශ්‍යගනි. එතකොට ඒකෙන් ඉස්සරහට බාන එකක් නැහැ. සල්ලි වලට උඹ ඇඟ උඩ නගින හරි උඹ ඇඟ උඩ නගින හරි කෙල්ලෙක් හොයාගත්තා. ඔක්කොම උඹ දිව්‍ය ලෝකෙට එක්ක යනවා කියලා රඟපෑමක් කරන්නේ.
හරි. හැදෙනලා මේකින්ද මං ගානේ විනාඩි 5ක් දෙන්නම්. ගිහින් ඌදගෙන එන්න යන්න. අන්න මිනිස්සු අත තියන්න නැතුව හිත තියලා ගියාම හරි අමාරුයි සනෝජ. ඒක තමයි කියන්නේ කෙල්ලෙක් කිද්දී ඇන්ටි ළඟට යන්න එපා කියලා. කැම්පස් යන කාලෙම රස්සාවක් කරන කෙල්ලෙක් ඉන්නවා කියන්නේ මට ගෞරවයක් නෙමෙයිද බං? ඔව්. එයා නම් නිකන් ගැහුවේ නෑ තමයි. බෙදාගෙන ගැහුවේ. ඔය තියෙන්නේ මොකද? සුසු වෙන එකෙක් ඉන්නකොට මානකදක් වගේදී මම රඟපානවට අය කරනවා. කමස දෙන ගානට රඟපාන පාඩුයි. අමුසෙතකොට රඟපෑමක් තිබුණා. පරික්මන්ට යනවා. සල්ලි කොහෙන්ද? ටියුෂන් එකක් සෙට් වුණා. මට එච්චර සල්ලි ඕනේ නැහැ. අලුත් බෝඩෙමට කීයක් ගන්නවද? මං ඒක ගෙවන්නම්. දැන්වත් ඔය මහන්සි වෙන එක නවත්තන්න. තාම පුළුවන් නේ. බැරි වුණාම කියන්න. ඔකුවා තියාගන්න. අන්නන වාරයක් ගානේ කඳුල පිහදාන්න ටිෂු වලට පුළුවන් වුණාට බෝර් වෙලා ස්ලීව් ගහපු එන්ජිමක් හීට් කරන තරම් ඉන්ජෙක්ටර් උන් ගාව තිබුණේ නැහැ. ඔයා හොඳට ටියුන් කරනවා කියලා ආරංචි වුණා. ඒක ගෙන්න ගත්තේ. වැඩක් නෑ නේ ඉතින්. ට්‍රිප් එක යන්න නැතුව හයර් එක ගන්න මොකද්ද වගේ. ලන්සු තියෙන ලන්සි ගැනු ඉන්සි පින්සි කාමරේ රසගෙනාපු අසවිස මුස්සු ආදරේ හිලෙන් බලා හිලෙන් දමා බලෙන් ගෙවන ජීවිතේ කෙලින් බලා කෙලින් වෙලා මලින්